චන්දන ඉදිරිසිංහ සහෝදරයා මට මේ වොයිස් ක්ලිප් එකේ වල තිබ්බා. එයාට මූණ දෙන්න උන අද්භූත අත්දැකීමක්. එයාට මූණ දෙන්න උන පළවෙනිම හොල්මන් එහෙම නැත්නම් මේ අවතාරයක් එක්ක සම්බන්ධ වුණ මූණට මූණ හමු වුණු පළවෙනිම අවස්ථාව. ඉතින් මාර්ග උපදේශකයෙක් වන චන්දන එහෙම නැත්නම් ගයිඩ් කෙනෙක් මේ නගල්ස් වල ගයිඩ් කරන හොඳ දක්ෂයෙක් අපේ චන්දන කියලා කියන්නේ. ඉතින් චන්දනට මූණ දෙන්න උන අත්දැකීමක් තමයි මම අද ඔයගොල්ලන්ට අරන් එන්නේ. ඔයගොල්ලොත් කැමති නම් නගල්ස් වලට යන්න. ඉස්සෙල්ල මේ තියෙන කඳු එහෙම නැත්නම් හයික් කරන්න, ට්‍රැවල් කරන්න කැමති කෙනෙක්ද ඔයා? කැමති නම් චන්දනව කන්ටැක්ට් කරගන්න පුළුවන්. මම චන්දනගේ නම්බර් එක මේ වීඩියෝ එක යටින් දාන්නම්. චන්දනට මූණ දෙන්න උන ඒ අద్භූත අත්දැකීම, ඒ අවතාරය මූණට මූණ හම්බුන අවස්ථාව, ඒ සිද්ධිය තමයි අද අපි ඔයගොල්ලන්ට අරගෙන එන්නේ. ඉතින් චන්දනගේ කටහඬින්ම අපි මේ විස්තරේ අහලා බලමු. මූණට මූණ හම්බෙන්නේ මට ඒලව කරද්දි. මගේ දැත්තේ අපේ යාළුවෙක්ගේ 100 කෙනෙක් නැතිලා. තුන්ගේ මගේ දැත්තේ ගිහිල්ලා ආයෙ ගෙදර එනකොට අපි යාළුවෝ ටිකක් තමයි ගිහිල්ලා එනකොට ඉතුරුනේ මායි අපි ගෙවල් ළඟ තම මල්ලි කෙනෙක්. හිටියා අපි දෙන්න තමයි ආවේ. අර කට්ටිය ඒ ළඟ කට්ටිය එන්න එයාලා ගෙවල් වල ගියා අපි මෙහෙට එන්න ආවා. ඒකට එනකොටම ඔයක් තියෙනවා. ඒ ඔයේ තියෙනවා මේ නානතොට පොළ පිළිලා. ඒ එතනින් ඇති හරියට මම නිකන් ඔහොම දෙයක් වෙයි කියලා හිතලා නෙවෙයි නිකන් වෙලා බැලුවා. එතකොට හරියම 12 පොයිලා විනාඩි 1යි. වෙලාව පිළිලම් වෙන කලින්. පිළිලට සාමාන්‍ය මීටර් 50ක විතර දුර තියදී බෝන්නේ බලන්න ඉද්දී මේ තමයි වෙලා බැලුවේ. එහෙම ආවි. එනකොට අපිට පේනවා දැන් අපි පිළිල තියෙන හැටේදී සාමාන්‍යයෙන් එළිය පේනවා කවුරු හරි කට්ටියක් එකතු වෙලා ඉන්නවා. මේ එහෙම අපිට සාමාන්‍ය ඔය මතක විතරක් තියෙද්දී දැන් උනත් එහෙමයි. 200ක්ම ඉන්නවා. ඒ කියන්නේ ගේ ඇතුලේ නැති වුණත් සමහර තැන්වල බෝරු ගන්නවා, සමහර තැන්වල බොනවා. අන්න එහෙම එකක් තමයි වෙන්නේ. එහෙම තමයි හිටියේ. ඊට පස්සේ අපි ලං වෙද්දී අපි එල්ල ඉඳලා ළඟ එද්දී එළිය ටික ඒ කියන්නේ ඉස්සරම දැක්කේ පිහිල් ළඟ. ඊට පස්සේ ඒක ටික දුරට යනවා. මේ අපි හිතුවේ දැන් එහෙනම් කසිප්පු මොනවද බොනවද කියලා. මොකද ඒකට අර කවුරු එළියක් කෙනෙකුට බයෙන් හරි පිටිපස්සට යනවනේ. එහෙම තමයි මං හිතුවේ. අර දන්නේ මේ මල්ලිගේ එච්චර කන් ඇහෙන්නේ. ඉන්න යාට මං කොහොමද දේවල් කියන්න යන්නෙත් නෑ මං. කියනවා අයියෙන් කියන්න බෑ එහෙනම් මේ එහෙම ආවා. එතකොට මට ඇහෙනවා නිකන් අර ඕබි කාඩ් සෙල්ලම් කරන සද්දෙත් ඇහෙනවා. අර එලියස්සේ. ඊට පස්සේ මං හිතුවේ මම එහෙනම් කට්ටි බොනවා සෙල්ලම් කරනවා. එහෙම කරේ ඇති. කෑච්ච ලොකුට ගණන් ගත්තා. ඊට පස්සේ තව ලං වෙද්දී පෙල් ළඟට හොඳටම ලං වෙද්දී ඇහෙනවා මේ අප්පුඩි ගන්න. මම අපිට එන්න කියනවා වගේ අප්පුඩියක් ගන්නවා. අප්පුඩි ගන්නවා කියන්නේ ඉතින් එන්න කතා කරනවා වගේ. ඊට පස්සේ අපි මම හැරුණා ඒ පැත්තට. ඇවිල්ලා අර මල්ලි මයිත් එක්කම එනවා ඉතින්. පොර මං යන දිහාටම තමයි කතා කරන්නේ. එහෙම අපි අර එළියයි සද්දේ හැන් දිහාට යනකොට දැන් මම ඒක එතන පිහිල්ලට ගියා. තව එළිය තව ටිකක් පස්සින් තමයි අපිට පේන්නේ. පිහිල්ලට නාන පිහිල්ලට යනවා තව ටිකක් එහයින් තමයි හැන්නේ. ටික පිටිපස්ස තමයි යන්නේ. අප්පුඩි පැත්තට අපිත් යනවා. ඊට ගියා තව ටිකක් ගියා. ඒ දවස්වල තාමුණත් එහෙම මම දන්නේ නැහැ මොකද්ද කියන්නේ. එහෙම මට අර බයක් කියන එකක් එහෙම අద్భుත දේවල් වලට ලොකුවට බයක් එහෙම දැනෙන්නේ අඩුයි ඉතින්. නැත්තේ නෑ තියෙනවා. ඒක මම දන්නේ අර මිනිස්සු ඉපදෙද්දී ගණයක් බලපනවා කියනවනේ. මනුස්ස ගණ එහෙම සමහර කට්ටිය පේන්නේ නැහැ කියනවා. සමහර පේන කට්ටියට බයත් අඩුයි කියනවනේ. ඒ වගේ එකක් වෙන්නත් පුළුවන් සමහරට. උඩරම යද්දී මෙන්න ඊට පස්සේ ගල් ගන්න ගත්තා. එතකොටත් මං හිතුවේ දීපොන් විකාරණය කරන්නේ. මං හිතුවේ මෙහෙනම් මේ විකාරණ නැත්නම් එහෙම කියලා. එතකොට අපේ කඩවලුත් ළඟ පෙළ තියෙන කඩේට සාමාන්‍ය මීටර් 20ක් 30ක් විතර උඩින් එන ඇත්තට ලොකුට ගණන් ගත්තේ නැහැ. මල් ලොකුට ගණන් ගත්තෙත් නැහැ. මම තේ පැත්තටම ගියා. අර එළිය එකපාරම නතර වුණා. එළියත් නැහැ මුකුත් නැහැ. අර සද්දයි ඒවා මෙහා විතරයි. ඊට පස්සේ මං හැදලා එන්න ගත්තා. ඉතින් මං හැරෙනකොට අරත් හැරෙනවා අපි දෙන්නම එන්න ගත්තා. ඊට පස්සේ ආයෙ නැවත අර එළිය පටන් ගත්තා.
පාරම ගෑනුවෙක් කෙනෙක් අපි ආයෙ එන්න හදද්දි එන ගමන් එනකොටම ගෑනුවෙක් කෙනෙක් දැන් hina ඒ hinaව මට විස්තර කරන්න බෑ. ඒ hinaව ඇහෙන්නේ අර අපි hands free එකක් ගහගෙන full sound දාන්නේ අන්දේට ගන්න. ඒ සද්දම තමයි. ඒක මේ පිටස්තර ලෝකෙන් නෙවෙයි ඇහෙන්නේ මේ කන ඇතුලේ. ඒක මට කියන්න බෑ. හරිම සද්දයි. ඇතුලෙන් ඇහෙන්නේ. අපේ ඔළුව ඇතුලෙන්ම වගේ තමයි ඇහෙන්නේ. හරිම ගෑනුවෙක් කෙනෙක්. හරිම මේ හයියෙන් hina වෙනවා. දුවන්නවත් එහෙම මොකුත් බෑ. මේ දුවන්න දැඟලුවෙත් නෑ. එහෙම අර එන ස්පීඩ් එක වැඩි කරා වුණාට ලොකුට කලබලයක් වුණත් නෑ. එන විදිහටම ආවා. ටිකක් වේගෙන් ආවා. ගල්වලින් පැන එන්නත් තියෙන්නේ. අපි ටිකක් දුරක් ගියානේ. එහෙම ගිහිල්ලා අපි එන පාරට අපි යන්න ඕනේ හරි පාරට වැටෙද්දීම මෙන්න ආයේ අපි නැවත ඉස්සරහින් ඒ කියන්නේ අපිට පිටිපස්සෙන් ඇහෙන සද්ද ආයෙ පටන් ගත්තා. සහ ඉස්සරහින් ගෑනුවෙක් කෙනෙක් එනවා දැන්. හොඳට පේනවා අපි යන පාර මේ කියන්නේ අපි අර වෙනම පැත්තකට මේ අර සද්ද ඇහුණු පැත්තට ගියේ. ඒ පැත්තෙන් නෙවෙයි අපි යන්න ඕනේ පාරෙන් ඉස්සරහින් ගෑනුවෙක් කෙනෙක් ඉන්නවා. ඉතින් හොඳට පේනවා මේ කිසිම මේ එළියක් නැහැ. ඉතර වෙනම කිසිම එළියක් තිබ්බේ නැහැ. මේ කියන්නේ ලාවට එළිය තියෙන දෙතර කොහොමද කළුවරින්දා කැලයක් ඇතුලේ එහෙම මේ ටෝච්චක් පත්තු කරත් ලොකු එළියක් නැහැනේ. ඒකට අපිට අරයා පේන්නේ එහෙම නෙවෙයි. අපිට එයා පේන්නේ නිකන් ලුමිනස් වගේ තමයි. ඒ කියන්නේ එයා විසින්ම හදාගත්ත එළියක් වගේ ලොකු එළියක් නෙවෙයි. ඒ කියන්නේ එයාව අපිට පේන හොඳට. අපිට පේනවා අර අද්භූත මූණයි එයාගේ ඇඳුමයි නිකන් දිලිසෙන ගතියක් තමයි තියෙන්නේ. එයාව විශ්මතු කරනවා. පිටයක් ඇඳා වගේ එයා විතරක් පේනවා. අනිත් ඒවා ඔක්කොම කළුරයි. සාමාන්‍ය කළුරයි කොහොම කැලේ කළුරයි. අර එයා පේනවා. ඒක විශ්මතු වෙලා පේන හොඳට. අපි ඉස්සරහට එනවා. එයා අපි ඉස්සරහටම එයා එනවා. අපි යන්න උඩට එයා ඉන්නේ පල්ලට. අපි ගෙලින්ම යනවා. දැන් අපිට කරන්න දෙයක්වත් නැහැ. මට ඉතින් අපේ කඩේ ළඟ ඉන්න ඒ වෙලාවේ කඩේත් ඇරලා තිබ්බේ. ලොකුවට ඒ කියන්නේ කොහොමද යන්න බෑ. අනිත් පැත්තට දෝලා වැඩකුත් නැහැ. මේ පැත්තට දෝලා වැඩකුත් නැහැ. අපි කෑ ගන්න කලබල කරන්න ගියෙත් නැහැ. හැබැයි කලබල කරන්න ගියා නම් එතන අමාරු වෙන්නත් ඉඩ තිබ්බා හුඟක්. ගෙලින් බියා කරන්න දෙයක්වත් නැහැ. අර මල්ලි මගේ අතින් එක අතකින් අල්ලලා මේක ගත්තා. අයියේ තද කරලා එයා අත් දෙකෙන් එක අතක් අල්ලගත්තා. ඒක හොඳට දැනනවා පොර බයලා ඉන්නේ. අත් බයලා ඉන්නේ. පොරේ කලබලයක් කරෙත් නැහැ පොර. ඔයසෙන් අඩුනාට ඒ අතින් මල්ලි ගැන හරි සතුටු වෙනවා. මොකද ඒ වෙලාවේ මේ මනුස්සයා දිව්වා නම් හරි මොන හරි වුණා නම් මේ කියන්නේ එතන ඔය ලොකු ගල් තියෙන්නේ. පුල් ගල් කියන්නේ ඒ ඔය දුවන්න බෑ. සාමාන්‍ය වෙන කෙනෙක් වුණා නම් එහෙම දුවන අනිවාර්යයි. එයාගේ වයසත් එක්ක විදියට එයා මගේ අතින් අල්ලගත්තා විතරයි. අල්ලගත්ත මොකක් කලබලයක් කරෙත් නෑ. මමත් ඒ කියන්නේ එයා අල්ලගත්තේ මමත් එයාගේ අතින් මම අල්ලගත්තා. එයා අතහැරලා දුවන්න බැරි වෙනවා. ඒ විදිහටම එයා දඟලෙත් නෑ. මං එහෙම ආවා. මොකද එහෙම වෙලාවකදී ඔය හොල්මන් සාමාන්‍ය හුඟක් කට්ටියට වෙන්නේ දුවන එකෙන් තමයි. දුවන එකෙන් කලබල වෙන එකෙන්ම තමයි ප්‍රශ්නේ වෙන්නේ වැඩියෙන්. නැත්තම් අර බයෙන්ම තමයි ප්‍රශ්නේ වෙන්නේ. එහෙම ආවා. එහෙම එනකොට දැන් අරයත් වෙන අපැත්තට අපි යනවා එයාගේ පැත්තට. හරියටම එයා මූණට මූණ වගේ පොඩි පාරක් ඒක. පොඩි පාරක්. අඩි 3ක් විතර පළල ඇති. අඩි පාරවලනේ. වාහන යන පාර නෙවෙයි. කැල පාරක්. එනකොටම අපි පහු කරද්දිම හරියටම අපි මූණට මූණ කියන්නේ දෙන්නෙත් මාරු වෙන්න වගේ ඉඩක් තමයි තියෙන්නේ. වහම පහු කරද්දිම ඩීප් ෆ්‍රීසර් එකක් ඇතුලෙන් යන්නේ. දැන් ඩීප් ෆ්‍රීසර් එකට ෆ්‍රිජ් එකට අත දාපුවම අපිට දැනෙන සීතලම තමයි ඊට වඩා මේ ඒ වගේම තමයි දැනෙන්නේ. එයා පහු කරද්දිම අපිට දැනෙන්නේ එහෙම ලොකු සීතලක්. ඒ තප්පරේට එයා පහු කරන අපි පහු කරන් එයා අපිව පහු කරන් යන තප්පරේට ලොකු සීතලක්. දන්නවා ඒ තප්පරෙන් එයා යද්දිමත් ඒක ඉවරයි. සහ මං ඒකටම හැරිලා බැලුවා. අනිත් පැත්තට හැරිලා බලද්දි මෙයාගේ මූණ මට හොඳට මතකයි. එයාගේ මූණ කවුද කියන්නේ? ඒ කියන්නේ අපේ ගෙවල් ඒ කඩේ ළඟ නැන්ද කෙනෙක්. අපිට ඒ දවස්වල හරිම ආදරේ. ඉතින් එහෙම කියන්න හරිම මට පස්සේ මතක් වෙද්දී හරිම දුක. එයා වහබිලා නැතු. එයාගේ මූණ තමයි තිබ්බේ. එයා තමයි හිටියේ එතන. මට හොඳට මතකයි. මොකද අපේ කඩේ ළඟම තමයි එයා නැතුනේ. ඔය කියන තැනම අපේ කඩේ තියෙන්නේ. එතකොට එයා වහබිලා ඉවරලා අපේ කඩේ ඉස්සරහට තමයි මිනිස්සු කට්ටිය ගෙනා ඉස්සර මේ දවස්වල පාරවල් අවුල් එහෙම අම්මලා එහෙම තේ දුන්නා.
ලුණු දිය කලා දුන්නා පොල් කිරි ඒවා මේවා ඒ කියන්නේ අත් බෙහෙත් ඔක්කොම කරේ අපේ කඩේ පිළේ ඉඳගෙන පිළේ ඉස්සරහා තියලා ඒක පස්සේ තමයි පැයකින් විතර තමයි වාහනයක් හොයාගෙන කොහොම හරි කට්ටිය හතර පැත්තෙන් විතර නැතුණා යා එදාම නැතුණා පොඩි වෙලාවක්වත් ගියේ නෑ මං හිතන්නේ කියන්නේ කඩෙන් උස්සන් යද්දි මේ කියන්නේ ඒ හරියම සමහරට කඩේට ගෙනල්ලාම පැය වගේ නැති වෙන්නේ නැති එහෙම එයාගේ මූණම තමයි තිබ්බේ එයාම තමයි කමත ගෑන්දා මට හොඳට මතකයි එයා ඒක නපුර හිනාවකුත් නෑ එයා ඉස්සරහට යනවා අර හිනාව මගේ පැත්තටම තමයි ඒ කියන්නේ අර මහසෝනාවගේ කියන්නේ කඳ ඉස්සරහට යනවා බෙල්ල ඔළුව අනිත් පැත්තට ඒ කියන්නේ අපැත්තට හිනාවක් දාන එයා ගියා ඒ හිනාව ඒ වෙලාවේ දාපු හිනාව නපුර හිනාවන්නේ අර අපිට කලින් වතාවේ හිනාවනේ ඒක හැන නපුර හිනාවක් ඒක හරි මේ රෞද්‍ර පොල්මම් ෆිල්ම් වල හිනා වෙන මහ එදා මේ සෞම්‍ය හිනාවක් තිබ්බ අර පොඩි කාලේ තිබ්බ හිනාවම තමයි තිබ්බේ කියන්නේ අම්මා කෙනෙක්ගේ අර හිනාවල් තියෙන හරි කරුණාවන්ත හිනාවල් ඒ වගේ ඒක මන් දන්නේ ඇයි එහෙම වුනේ අතනදී එහෙම අර සද්දේ හිනාවෙද්දී නපුරුනේ සහ එයා අපි පහු කරලා යද්දී එහෙම සෞම්‍ය හිනාවුනේ ඇයි කියලා මට ඒක තාමත් මට හිතා ගන්න බැහැ මොකද කියලා සමහරට එයා මේ මම කියලා මේ කියන්න මේ විදිය පෙන්නවක් දන්නේ නැහැ ඒ හිනාවම තිබ්බේ ඒ මූණම හොඳට මතකයි පස්සේ මට දුකත් හිතුණා ඒ කියන්නේ මට මතක් වුණා මට ඒ දවස්වල මේ පල්තුරු ගෙනත් දෙනවා කඩේදී ඒ කියන්නේ ගමේ ඔක්කොම අඳුරන්නේ ඔක්කොම අපේ කඩේට හුඟක් කට්ටියනවා ඒ දවස්වල ආවා සහ පල්තුරු ගෙනත් දෙනවා කන්න ගෙනත් දෙනවා බලා ගන්නවා පස්සේ මම මේ ළඟදි දවසකත් මම ඔය දානයක් දෙද්දී එයාව මතක් කළත් එහෙම තාමත් එහෙම පින් කරනවා ඒ කියන්නේ පව් ඒක තමයි මට පළවෙනියටම මොන හම්බුන අත්දැකීම සහ මාර්ගෝපදේශකෙක් වශයෙන් මට එහෙම ගොඩක් අත්දැකීම් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔය වගේ අත්දැකීමක් ඒ කියන්නේ පෞද්ගලිකම ප්‍රයිවට් කෙනෙක්ම කියන අපි දන්න කෙනෙක්ම හම්බුන පළවෙනි වතාව ඔක තමයි. අනිත් අවස්ථාවලදී ඔය සාමාන්‍ය දේවල් කැලවල් ඇතුලේ නකල්ස් කියන්නේ කොහොම හැමතරම නෙවෙයි. සාමාන්‍ය අద్භූත දේවල් තියෙනවා. ඉතින් මේ විතර නෙවෙයි හැමතරම තියෙන්න ඇති. අර ලොකුවටම හිතට දැනුන ඒ කියන්නේ සංවේගයක් ඇති වුණ අත්දැකීමක් තමයි ඔක. හැමෝටම ස්තුතියි අයබෝවන්.